සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සිංගධර්ම channel එකේ අපි පොරොන්දු වුණා ඔයගොල්ලන්ට දිගටම වීඩියෝස් දානවා කියලා. ඉතින් ඒ පොරොන්දුව මත මේ වීඩියෝ එක අපි ගේනවා. ඉතින් සිංගධර්ම channel එක ඔයගොල්ලෝ මුල් කාලේ ඉඳලා සිංගධර්ම channel එක බලන කෙනෙක් නම් ඔයගොල්ලන්ට දන්නවා ඇති. විශේෂයෙන්ම ඝාතන කතා ඉතාමත් ප්‍රසිද්ධයි සිංගධර්ම channel එකේ. ඉතින් අද කතා කරන්න යන්නේ එක්තරා ඝාතන කතාවක් ගැන තමයි. ඉතින් මේ ඝාතන කතාවේ කෙටි සාරාංශයක් මම කිව්වොත් එහෙම යාළුවෝ තුන්දෙනෙක් ඉන්ඩෝනේසියාවේ ගෑනු ළමයි යාළුවෝ තුන්දෙනෙක් කොෆි ෂොප් එකකට යනවා කොෆි බොන්න. මේ යාළුවෝ තුන්දෙනා හම්බෙන්නේ අවුරුදු ගානකට පස්සේ. ඉතින් කොෆි ෂොප් එකට යනවා මේගොල්ලෝ තුන්දෙනා කොෆි බොන්න. එතකොට එක යාළුවෙක් කොෆි එක උගුරක්, ඒ කියන්නේ අයිස් කොෆි එකේ එක උගුරක් බොනකොටම එයාට තේරෙනවා මේ කොෆි එකේ මොන හරි වෙනසක් තියෙනවා කියලා. බොන්නේ එක උගුරයි, හැබැයි අයට තේරෙනවා මේ කොෆි එකේ මොකක් හරි ගඳක් එනවා, එමන් නැත්නම් මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඉතින් තමාගේ ළඟ හිටපු අනිත් යාළුවාටත් මේක පෙන්නනවා. එතකොට අය මේ කොෆි එක, හැබැයි අය බොන්නේ නැහැ. අය නිකන් කොෆි එක ඉඹලා බලලා කියනවා ඔව් මේකේ මොකක් හරි මේ කොෆි එකේ මොකක් හරි වෙනසක් තියෙනවා කියනකොටම අර කොෆි එකේ එක උගුරක් බිව්ව ඒ කාන්තාව එහෙම නැත්නම් ඒ ළමයා එකපාර ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ මොන වගේ දෙයක් සිද්ධ වුණාද, මේ කොෆි එක පිටුපස්සේ තිබ්බ ඒ කතන්දරේ මොකද්ද, සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් ඉන්දුනීසියාව කියන්නේ අපි හැමෝම දන්නවා ලස්සන රටක්. ඒ වගේම ස්වභාවික ආපදා වලට ලක් වුණ රටක් තමයි ඉන්දුනීසියාව. විශේෂයෙන්ම සුනාමි ගත්තා නම්, ඒ වගේම සුලිසුලඟ ගම් වතුර මේ වගේ හුඟක් ආපදාවන් වලට ලක් වුණ රටක් තමයි ඉන්දුනීසියාව කියලා කියන්නේ. ඉතින් මේ වගේ ස්වභාවික ආපදාවල් වෙනකොට මුළු ලෝකෙම කතා කරනවා ඉන්දුනීසියාව ගැන. අන්න ඒ වගේ මේ ඝාතන කතාව 2016 දී මුළු ලෝකෙම, ඉන්දුනීසියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම කතා කරපු එක්තරා ඝාතන කතාවක් තමයි මේක. හරි. මේක ඝාතන කතාව කියන එක පොඩ්ඩක් අයින් කරලා තියලා එක කාන්තාවක් ගැන කතා කරලෙමු. 1988 ඔක්තෝබර් මාසේ ඉන්දුනීසියාවේ ගෑනු ළමයෙක් ඉපදෙනවා. ඇයගේ නම ජෙසිකා වොන්සෝ. මම ඉස්සරහට ජෙසිකා කියලා කියන්න. ඇය ඉතාමත් ධනවත් පවුලක තමයි ඉපදෙන්නේ. ඇයගේ තාත්තා ඉන්දුනීසියාවේ ඉඳගෙන ප්ලාස්ටික් ආනයනය සහ අපනයනය කරන විශාල ව්‍යාපාරිකයෙක්. ඉතින් ඒ ප්‍රදේශයේ පවා ඔහුට කියන්නේ ප්ලාස්ටික් කිං කියලා. ඒ කියන්නේ මේ ප්ලාස්ටික් ව්‍යාපාරයේ රජ කරපු එක පුද්ගලයෙක් තමයි මේ ජෙසිකාගේ තාත්තා කියලා කියන්නේ. ඉතින් ජෙසිකාට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙහුගේ ව්‍යාපාරය ඉතාමත් සාර්ථකව කරගෙන ගියාට පස්සේ ජෙසිකාගේ අම්මයි තාත්තයි හිතනවා ඔගේ වෙන රටකට ගිහිල්ලා සෙටල් වෙමු කියලා. ඉතින් එහෙම සෙටල් වෙලා ඒගොල්ලෝ තෝරගත්ත රට තමයි ඕස්ට්‍රේලියාව. හැබැයි මෙතන තිබ්බ විශාලම ප්‍රශ්නේ තමයි ජෙසිකාගේ අම්මා තාත්තා අක්කලා දෙන්නට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්. හැබැයි ජෙසිකා ඒ දවස්වල පාසල් වැඩ කටයුතු කරගෙන හිටපු ඉඳලා ජෙසිකාව විතරක් ඉන්දුනීසියාවේ තියලා මුළු පවුලම ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ සෙටල් වෙනවා. ඉතින් ජෙසිකා ඒ දවස්වල ඉඳලා මේ වීඩියෝ එඩිටිං, ඒ වගේම ග්‍රැෆික් ඩිසයිනින් මේ වගේ දේවල් වලට ඉතාමත් දක්ෂ නිසා අයගේ පාසල් වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ ජෙසිකාගේ තාත්තා කල්පනා කරනවා අයව මොකක් හරි ග්‍රැෆික් ඩිසයිනින් උපාධියකට අයව ඕස්ට්‍රේලියාවේ සම්බන්ධ කරමු කියලා අයව ඕස්ට්‍රේලියාවට ගෙන්නලා ග්‍රැෆික් ඩිසයිනින් උපාධියකට අයව ජොයින් කරනවා. ඉතින් මුල් කාලේදී ඇයට තිබ්බ විශාලම ප්‍රශ්නේ තමයි අය පාසල් වැඩ කටයුතු මේ හැම දෙයක්ම කරේ ඉන්දුනීසියාවේ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට යනවා. ඕස්ට්‍රේලියා ඉන්දුනීසියාව අතර විශාල සංස්කෘතිමය වෙනස් තියෙනවා. සාම්ප්‍රදායික වෙනස් තියෙනවා. අන්න ඒ වගේ දේවල් තිබ්බ හින්දා ඒ විශ්වවිද්‍යාලයේ ළමයි එක හරියට ඇයට එකතු වෙන්න බැරි වුණා. කියන්නේ හරි යාළුවා ඇයට හිටියේ නැහැ. මෙහෙම මේ කෝස් එක නැත්තම් මේ ඩිග්‍රී එක අය මාස කිහිපයක් කරගෙන ඉන්නකොට ඉන්දුනීසියාවේ ඉඳලා තව එක ගෑනු ළමයෙක් එනවා මේ විශ්වවිද්‍යාලයට ඇයගේම කෝස් එක කරන්න. එතකොට මේගොල්ලෝ දෙන්න ක්ලාස් රූම් එකේ හම්බ වෙනවා. ක්ලාස් රූම් එකේ හම්බුණාට පස්සේ ඉතින් මේගොල්ලෝ දෙන්න ක්ලාස් රූම් එකේ කතා කරනකොට තමයි මේගොල්ලෝ දැනගන්නේ මේගොල්ලෝ දෙන්නම ඉන්දුනීසියාවේ ඒ විතර නෙවෙයි ඉන්දුනීසියාවේ ළඟ ගම්වල තමයි ඉඳලා තියෙන්නේ කියලා. අපිත් වෙන රටක ලංකාව කවුරු හරි හම්බුනත් එහෙම ලංකාවේ කොහෙද කියලා අහනවා. අන්න ඒ වගේ මේගොල්ලෝ දෙන්න කතා කරනවා. එයාගේ නම, ඒ යාළුවාගේ නම මිර්නා සලිහින්. මම ඉස්සරහට මිර්නා කියලා කියනවා. ඉතින් ජෙසිකා සහ මිර්නා ඊට පස්සේ හොඳ යාළුවා, යාළුවා බවට පත් වෙනවා. හැබැයි මෙතන තිබ්බ විශේෂත්වය තමයි මිර්නා සාමාන්‍ය හැමෝත් එක්කම ගිහිල්ලා කතා කරනවා. හැබැයි ජෙසිකා හැමෝත් එක්කම කතා කරන්නේ නැහැ. අයටම කියලා ඊටම කුඩා ප්‍රමාණයේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඒගොල්ලොත් එක්ක විතරයි ජෙසිකා ඉන්නේ. ඔය අතරතුරම තමයි හානි කියලා තව කාන්තාවක්, එහෙම නැත්නම් තව ගෑනු ළමෙක් මේ විශ්වවිද්‍යාලයේ මේ කෝස් එක කරන්න වෙනවා. එතකොට යාළුවෝ 3 දෙනෙක් දැන්. ජෙසිකා, මිර්නා, හානි. දැන් මේගොල්ලෝ 3 දෙනා හොඳ යාළුවෝ 3 දෙනා බවට පත් වෙනවා. මොකද මේගොල්ලෝ 3 දෙනාම එකම රටේ හිටපු ඉඳලා. ඉතින් මෙහෙම කාලයක් මේගොල්ලෝගේ කෝස් එක එහෙම නැත්නම් මේ ඩිග්‍රී එක කරගෙන යනවා. ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ මිර්නා සහ හානි ආව ඉන්දුනීසියාවෙන්. හැබැයි ජෙසිකාගේ පවුල ඕස්ට්‍රේලියාවේ සෙටල් වෙලා ඉන්නේ.
ඉතින් ජෙසිකා ඕස්ට්‍රේලියාවේම නවතිනවා. මේගොල්ලෝ දෙන්න ඉන්දුනීසියාවට යනවා. ඉතින් මෙහෙම ගියාට පස්සේ මම කලින් කිව්වා ජෙසිකා වැඩි යාළුවොත් එක්ක ආශ්‍රය කරන්නේ නැති හින්දා මේ යාළුවෝ දෙන්න නැත්තම් මේ එහෙලියන් දෙන්න නැති උන එක ඇයට විශාල පාඩුවක් වුණා. ඉතින් ජෙසිකා කල්පනා කරනවා හරි දැන් මට දැන් යාළුවෝ දෙන්නත් නැහැ. ඉතින් ජොබ් එකකට ගියා නම් හොඳයි කියලා හිතලා ඇය ඕස්ට්‍රේලියාවේම එක ආයතනයකට ජොබ් එකට යන වැඩ කරන්න. ඉතින් එහෙම වැඩ කරන කාලය අතරතුරම පැට්‍රික් කියලා එක තරුණයෙක් එක්ක ඇයට ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. හැබැයි ඇය ආදර සම්බන්ධතාවය ඇය හිතපු තරම් සම්බන්ධතාවයක් නෙවෙයි. මොකද මේ පැට්‍රික් කියන තරුණයා හුඟක් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ තරුණෙක්. ඉතින් මේ ආදර සම්බන්ධතාවය හරියටම ඇය හිතපු විදිහට වුණේ නැති හින්දා විශාල ડિප්‍රෙෂන් එකකට යනවා ජෙසිකා. ඉතින් විශාල ડિප්‍රෙෂන් එකකට ගියාට පස්සේ ඇයගේ අතම කපා ගන්නවා. ඒ වගේම පැට්‍රික්ට දෙතුන් පාරක් ඇය ගහන්නත් උත්සාහ කළා තියෙන මේ මද්ද්‍රව්‍ය නවත්තන්න කියලා. අන්න ඒ හේතුව හින්දාම දිගින් දිගටම මේගොල්ලන්ගේ ආදරේ විශාල ප්‍රශ්න ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනකොට පැට්‍රික් ගිහිල්ලා පොලිසියට ඕස්ට්‍රේලියාවේ පොලිසියට කම්ප්ලේන්ට් කරනවා. ඇය මාව මරන්න උත්සාහ කරනවා කියලා. ඊට පස්සේ පොලිසියෙන් ඇයට කතා කරලා අවවාද කරලා තියෙනවා. පැට්‍රික්ට ඔය නිසා කිසිම හානියක් වෙන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ දේ සිද්ධ වුණාට පස්සේ ජෙසිකා ආයෙමත් තනි වෙනවා. හැබැයි පැට්‍රික් එක්ක තිබ්බ ඒ ආදරය ඇගේ නැති වුණේ නැහැ. ඉතින් පැට්‍රික් එක දිගින් දිගටම අය කතා කරා. පැට්‍රික් ඇයගෙන් අයින් වෙන්න තමයි උත්සාහ කරේ. ඉතින් මේ හේතුව නිසාම ජෙසිකා බොණ්ඩ පටන් ගන්නවා. බීමතින් රිය පැදවීම අන්න ඒ වගේ දේවල් වලට නඩු පිට නඩු පැටවෙනවා ජෙසිකට. ඔය අතරතුර ජෙසිකා කල්පනා කරනවා හරි මම ඉන්දුනීසියාවට ගිහිල්ලා මිර්නාව ගිහිල්ලා හම්බෙලා ඉන්නම් කියලා. ඊට පස්සේ ඉන්දුනීසියාවට යනවා. ඉන්දුනීසියාවට ගිහිල්ලා මිර්නාට කෝල් එකක් දෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ දෙන්න ගිහිල්ලා හම්බ වෙනකොට මේ හැම විස්තරයක්ම ජෙසිකා කියනවා මිර්නාට කිව්වට පස්සේ මිර්නා කියනවා නෑ. මේ ආදර සම්බන්ධතාවය වහාම නතර කරන්න මේක ඔයාලට හොඳ දෙයක් නෙවෙයි කියලා. ඉතින් මේ දේ අහුවට පස්සේ ජෙසිකාට හොඳටම තරහ ගිහිල්ලා මිර්නාට කියනවා ආයේ ජීවිතේට මාත් එක්ක කතා කරන්න එපා කියලා. ඇය එතනින් මිර්නාට බැනලා ජෙසිකා එතනින් පිට වෙලා යනවා. පිට වෙලා ගියාට පස්සේ මිර්නාව ජෙසිකා બ્લોක් කරලා දානවා. ඊට පස්සේ මේගොල්ලෝ දෙන්න අවුරුදු කීපයකින් කතා කරේ නැහැ. ඔය අතරතුරම මිර්නා කසාද බඳිනවා. ඒ කසාද බඳිනකොට ඇයගේ යාළුවෝ හැමෝටම කතා කරත් ඇයගේ අඹ එහෙලිය ජෙසිකාට ඇය ඉන්වයිට් කරන්නේ නැහැ ඇයගේ වෙඩින් එකට. හැබැයි ජෙසිකාත් ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. හැබැයි ඇයගේ ආදරවන්තයා පැට්‍රික් එක්ක ඇය ඒ වෙනකොටත් බ්‍රේක් අප් වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒ ආදර සම්බන්ධතාවය ඒගොල්ලෝ නවත්තලා ඉවරයි. මෙහෙම කාලයක් ගියාට පස්සේ ජෙසිකා කල්පනා කරනවා නෑ මම මේ විදිහට බීමට නැත්තම් ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. මම මේ දේ හැම දෙයක්ම වෙනස් කරන්න ඕනේ කියලා. ඒගේ අම්මටයි තාත්තටයි ගිහිල්ලා කියනවා. මම ඉන්දුනීසියාවට ගිහිල්ලා ටික කාලයක් ඉඳලා ආය ඕස්ට්‍රේලියාවට එන්න. මම විශාල මානසික පීඩනයක ඉන්නේ කියලා. ඉතින් අපි හැමෝම දන්නවා විශාල සල්ලිකාර පවුලක තමයි අය ඉපදුනේ. ඉතින් ජෙසිකාගේ තාත්තා කියනවා හරි කමක් නැහැ. ඔයා ගිහිල්ලා මාස කිහිපයක් ඉඳලා ඉන්න. ඊට අවශ්‍ය මුදල් හැම දෙයක්ම මම ඔයාට දෙන්නම් කියලා. ඉතින් අය ඉන්දුනීසියාවට ආවිල්ලා පරණ යාළුවෝ හැමෝම හමු වුණාට පස්සේ යාළුවෝ කීප දෙනෙක් එකතු කරලා අය WhatsApp group එකක් හදනවා. මේකේ මිර්නාවත් ඇඩ් කරනවා, හානිවත් ඇඩ් කරනවා. ඒ වගේ තව යාළුවෝ කීප දෙනෙකුත් අය ඇඩ් කරලා ඊට පස්සේ දිගින් දිගටම මේ group එකේ හැමෝම මෙසේජ් දානවා. මේම මාස කීපයක් ගියාට පස්සේ 2016 ජනවාරි මාසේ ජෙසිකා කියනවා කාලෙකින් අපි කවුරුත් හම්බුනේ නැහැ. ඉතින් අපි මොකක් හරි කොෆි එකක් බොන්න නැත්නම් මොකක් හරි දෙයකට අපි හම්බ වෙමු කියලා. ඊට පස්සේ අය කියනවා ඔයගොල්ලෝගේ මොකක් හරි කැමති තැන් තියෙනවා. රෙස්ටොරන්ට් එකක් වෙන්න පුළුවන්, කොෆි ෂොප් එකක් වෙන්න පුළුවන්. මොනවා හරි තියෙනවා නම් ගෲප් එකේ කියන්න කියලා. එතකොට මිර්නා කියනවා ඔලිව් කොෆි ෂොප් එක අපි බුක් කරමු කියලා. මේ ඔලිව් කොෆි ෂොප් එක කියලා කියන්නේ ඉන්දුනීසියාවේ ඒ ප්‍රදේශයේ විශාලතම සෙනගක් එන කොෆි ෂොප් එකක්. සාමාන්‍යයෙන් ඒකට යනවා නම් පැය කිහිපයකට කලින් බුක් කරන්න ඕනේ. මේ කොෆි ෂොප් එකට යනවා නම් ඒ තරම් සෙනගක් එනවා. ඒ තරම්ම ඉල්ලුමක් තියෙන කොෆි ෂොප් එකක් තමයි මේක. ඊට පස්සේ ජෙසිකා කියනවා හරියන ඔලිව් කොෆි ෂොප් එකේ හම්බෙමු කියලා. 2016 ජනවාරි මාසේ හානි මිර්නා ජෙසිකා මේගොල්ලෝ තුන්දෙනා හවස 4:00ට හම්බෙමු කියලා ප්ලෑන් කරනවා. ඊට පස්සේ ජෙසිකා කියනවා මම තමයි මේ පාර්ටි එක arrange කරේ. ඒක හින්දා මේකට අවශ්‍ය හැම දෙයක්ම ඒ කියන්නේ ඔයගොල්ලෝ බුක් කරන හැම කෑම එකටම මම තමයි බිල ගෙවන්නේ කියලා එකටත් කට්ටිය ඔක්කොම ඕකේ කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ තුන්දෙනා හම්බ වෙනවා මේ ඔලිව් කොෆි ෂොප් එකේදී. ඉතින් මේ ෂොප් එකට එන්න කලින්ම ජෙසිකා කියනවා මම මේ ෂොප් එක ගැන චෙක් කරා. මේක පැය කීපයකට කලින්වත් අපි බුක් කරන්න ඕනේ. අපිට මොනවාද ඕනේ කියලා. එතකොට තමයි අපිට අවශ්‍ය කෑම එක හම්බ වෙන්නේ කියලා. එතකොට මිර්නා කියනවා මට ඉන්ඩෝනේෂියන් කෝල්ඩ් කොෆි එහෙම නැත්නම් අයිස් කොෆි ජාතියක් මට මේක ඕනේ කියලා. ඊට පස්සේ අනිත් යාළුවෝ දෙන්නත් හරි මේ කෝල්ඩ් කොෆි එක අපි try කරමු කියලා තුන්දෙනාම කලින්ම ඕඩර් කරන්නේ ඉන්ඩෝනේෂියන් කෝල්ඩ් කොෆි කියන මේ කෝපි ජාතිය තමයි නැත්නම් මේ කොෆි ජාතිය තමයි.
ඊට පස්සේ මේ තුන් දෙනා ඉඳගෙන ඉන්නකොට එක්කෙනෙක් එක මම කලින් කිව්වා වගේ එක්කෙනෙක් එක උගුරක් මේ කොෆි එක බොනවා බීපු ගමන් මොකක් හරි ගඳක් ඒකේ එනවා කියන එක අයට තේරෙනවා තේරුණාට පස්සේ ළඟ ඉන්න යෙහෙලියට පෙන්වනවා අයත් මේක ඉඹලා බලලා කියනවා ඔව් මේකේ මොකක් හරි අමුතු ගඳක් එනවා කියලා හැබැයි ඒක කියනකොටම එක යෙහෙලියක් මේ යෙහෙලියන් තුන් දෙනාගෙන් එක යෙහෙලියක් ඇදගෙන බිමට වැටෙනවා වහාම අයව ඇම්බියුලන්ස් එකට දාලා රෝහලට යන්නත් කලින් අය මේ ලෝකෙන් සමුගන්නවා. ඉතින් මේ තුන් දෙනාගෙන් කවුද කියන එක ඔයගොල්ලෝ මේ වෙනකොටත් ගෙස් කරලා තියෙනවා නම් මිර්නාද හානිද ජෙසිකාද කියන එක අනිවාර්යෙන් මේ වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් මම ස්ටෝරි එක කියාගෙන යන්න. ඊට පස්සේ වහාම එතනට පොලිසිය එනවා. පොලිසිය ආවට පස්සේ මේ අය බීපු ඒ කොෆි එක ඒගොල්ලෝ අරගෙන යනවා චෙක් කරන්න මේ කොෆි එකේ මොනවද තිබ්බේ කියලා. ඔය අතරතුරම එක යෙහෙලියක් කවුද මැරුණේ කියන මේ යෙහෙලියට පශ්චාත් මරණ පරීක්ෂණ කරන්න යනකොට ඒ යෙහෙලියගේ අම්මයි තාත්තා ඇවිල්ලා කියනවා නෑ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න එපා. හැබැයි පොලිසියට අනිවාර්යෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ කොෆි එකේ මොනවද තිබ්බේ කියන එක විතරක් දැනගෙන තේරුම් ගන්න නැහැ. ඒ කොෆි එකේ තියෙන දේමද ඇගේ ඇඟේ නැත්තම් ලේවලක් තියෙන්නේ කියලා දැනගන්න අවශ්‍ය නම් මේ පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න ඕනේ. ඊට පස්සේ අවසානයේදී ඒ යෙහෙලිය නැති වුණ යෙහෙලියගේ තාත්තා කියනවා හරි ලේ චෙක් කරන්න බඩ ප්‍රදේශයේ සාම්පලයක් අරගෙන මොකක් හරි මික්ස් වෙලා තියනවාද කියලා බලන්න ඊට එහා කිසිම දෙයක් මගේ දුවගේ මේ දේහයට කරන්න එපා කියලා. ඒ මරුනේ වෙන කවුරුත් නෙවෙයි. ජෙසිකා නෙවෙයි, හානි නෙවෙයි, මිර්නා. ඉතින් මිර්නා කොහොමද මරුනේ කියන එක තමයි විශාල ප්‍රශ්නාර්ථයක් උනේ. ඊට පස්සේ පොලිසිය මුලදීම සැක කරේ මිර්නාගේ හස්බන්ඩ්. ඒගොල්ලෝ කසාද බැඳලා මාස කිහිපයක් තමයි වෙන්නේ. ඉතින් මිර්නාත් ඉපදලා තියෙන ඉතාමත් සල්ලිකාර පවුලක. ඉතින් සල්ලි නිසා හස්බන්ඩ් මේ වගේ මොකක් හරි දෙයක් කරාද කියලා මුලදීම ඒගොල්ලෝ සැක කරනවා. ඊට පස්සේ ඒ කොෆි එක චෙක් කරනකොට තමයි දන්නේ ඒ කොෆි එකේ සයනයිඩ් එහෙම නැත්නම් මේ සයනයිඩ් කියන විෂ මික්ස් කරලා තියෙනවා කියලා. දැන් විශාල ප්‍රශ්නයක් තමයි පොලිසියට දැන් කොෆි එකේ මේ වහ මිශ්‍ර කරලා තියෙනවා. ඇයගේ ඇඟේ හරියටම 100% මේ වහ නිසාද ඇය මැරුණේ කියලා දැනගන්න ඕනේ නම් එහෙම සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. හැබැයි ඇයගේ පවුලේ උදේ ලේ චෙක් කරන්න කියලා තියෙනවා. බඩ ප්‍රදේශයේ මොකක් හරි මේ කැම එකේ මික්ස් වෙලා තියෙනවාද කියලා චෙක් කරන්න කියලා දෙනවා. හැබැයි මේක 100%ක් සාර්ථකද කියලා හොත් එහෙම 100%ක් සාර්ථකත් නැහැ. හැබැයි කරන්න දෙයක් නැහැ. ඒ තාත්තගේ ඉල්ලීම මත මේ විදිහට ටෙස්ට් එකක් කරනකොට 100%ක් නෙවෙයි 50%ක් විතර මෙතනින් ප්‍රූව් වෙනවා සයනයිඩ් කියන මේ වහ තමයි මිශ්‍ර වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ කොෆි එකේ ඒ වහ જાතියම තිබිලා තිනවා. ඇයගේ ලේවලත් මේක මික්ස් වෙලා තියෙනවා. පොලිසිය දවස් කිහිපයක් ගියාට පස්සේ ඉන්දුනීසියාවේ තියෙන එක ගෙදරකට ගිහිල්ලා තට්ටු කරනවා. කාන්තාවක් දොර අරිනවා. වහාම පොලිසිය ඒ කාන්තාව අත්අඩංගුවට ගන්නවා. ඒ කාන්තාව වෙන කවුරුත් නෙවෙයි ජෙසිකා. ඒ කියන්නේ මේ ලෝකෙන් සමුගත්ත මිර්නා කියන මේ කාන්තාවගේ අඹයෙහෙලිය තමයි ඇයව මරලා තියෙන්නේ කියලා සැකපිට පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ඉතින් පොලිසිය කොහොමද ජෙසිකාව අත්අඩංගුවට ගත්තේ? මේගොල්ලෝ දෙන්න හොඳ යාළුවෝ. අවුරුදු ගානක මේගොල්ලෝ මීට් වෙන්න යනවා. ඉතින් ඇයි මේ විදිහට අත්අඩංගුවට ගත්තේ කියලා අහුවොත් එහෙම මේගොල්ලෝ 4:00 තමයි මේ කොෆි ෂොප් එකේ මීට් වෙන්න ඉන්නේ. හැබැයි මම කලින් කිව්වා පැය කීපයකට කලින්ම ඇවිල්ලා ඕඩර් කරන්න ඕනේ අවශ්‍ය කැම ජාතිය කියලා. ඉතින් ජෙසිකා තමයි මේ පාර්ටිය ඕගනයිස් කරේ. මේ පාර්ටියට අවශ්‍ය හැම වියදමක්ම ඇය තමයි දරනවා කියලා කිව්වේ. අන්න ඒ හේතුව හින්දා ඇය 4:00ට තිබ්බ පාර්ටියට ඇය 1:00ටම ඇවිල්ලා ඕඩර් කරලා පේ කරලා බිල් එක පේ කරලා තමයි ඇය යන්නේ. හැබැයි ඇය 4:00ට එන්න ඕනේ. හැබැයි ඇය ආයෙමත් එනවා 3:45ට විතර. ඇය කියනවා කැෂියර් එකට මට 54 වෙනි ටේබල් එක තමයි ඕනේ කියලා. ඉතින් මේ 54 වෙනි ටේබල් එක හරියට පොලිසිය ඇනලයිස් කරලා බලනකොට තමයි තේරලා තියෙන්නේ CCTV කැමරාවල ටිකක් දුර තියෙන ටේබල් එක තමයි මේ 54 වෙනි ටේබල් එක. ඒ විතරක් නෙවෙයි 3:45ට ඇය ඇවිල්ලා 4:00ට තිබ්බ එක යාළුවෝ එන්නේ 4:00ට. හැබැයි ඇය කියනවා මේ කොෆිස් ඔක්කොම මට මේ ටේබල් එකට ගේන්න කියලා. මේ ටේබල් එකට කොෆිස් ටික ඔක්කොම ගෙනාවට පස්සේ ඇයගේ හෑන්ඩ් බෑග් එකෙන් දුර තියෙන මේ කැමරාවෙන් වහගෙන මොකක් හරි දෙයක් අරගෙන ඇය එක කොෆි එකකට දාන එක පේනවා. හැබැයි 100% ක්ලියර් නැහැ. මොකද ඒ CCTV එක උඟක් දුර නිසා. ඒක තමයි පොලිසියට ආපු පළවෙනි සැකය. දෙවෙනි සැකේ තමයි පොලිසිය දිගින් දිගටම බලනකොට මේ CCTV එකේ මිර්නා ඇදගෙන වැටෙනවා. අනිත් යාළුවා කෑ ගහනවා. වටේ ඉන්න මිනිස්සු ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බලනවා. හැබැයි ජෙසිකා විතරක් කකුල කහගෙන ඉන්නවා, අත කහගෙන ඉන්නවා කිසිම දෙයක් නොදන්න විදිහට. එතකොට පොලිසියට විශාල සැකයක් එනවා. ඇයි අය විතරක් මේකට කිසිම රියැක්ට් එකක් එහෙම නැත්නම් මේකට රියැක්ෂන් එකක් පෙන්වන්නේ නැත්තේ කියලා. මේ වහ જાතිය ඇය
අතින් අරගෙන තමයි දාලා තියෙන්නේ. එහෙම අතින් අරගෙන දානකොට ඇයගේ අතේ පොඩ්ඩක් එක වැදිලා තියෙනවා. ඒ වගේම ඇයගේ කලවා ප්‍රදේශයේ පොඩ්ඩක් වැදිලා තියෙනවා. අන්න ඒ හේතුව හින්දා අතේ කලවා ප්‍රදේශයේ කසන එක පොලිසිය නෝට් කරලා දෙනවා. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඇය එකමාරට ඇවිල්ලා කෑම එක ඕඩර් කරාට පස්සේ රෙස්ටොරන්ට් එක ඇතුළට ගිහිල්ලා හැම ටේබල් එකක්ම බලලා තියෙනවා. ඒ වගේම CCTV කැමරා එකක් බලලා තියෙනවා. එතකොට පොලිසියට තේරලා තියෙනවා CCTV කැමරාව දුර තියෙන ටේබල් එකක් තමයි ඇය ටාගට් කරලා තියෙන්නේ කියලා. මේ හේතුන් මත ඇයව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරනකොට ඇය කියන එක දෙයක් තමයි මගේ හොඳම යහළුවව ඇයි මම මරන්නේ කියන එක. ඊට පස්සේ අපි හැමෝම දන්නවා ජෙසිකා කියන්නේ විශාල සල්ලිකාර කාන්තාවක්. එහෙම නැත්නම් සල්ලිකාර ගෑනු ළමෙක්. ඉතින් ඉන්දුනීසියාවේ ඉන්න හොඳම ලෝයර් ඇය වෙනුවෙන් පෙනී සිටිනවා. එතකොට ඔහු කියන එක දෙයක් තමයි සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරේ නැහැ. එතකොට ජෙසිකා තමයි සයනයිඩ් දැම්මේ කියන්නේ 100% සාක්ෂි නැහැ. ඇයගේ ලේ සාම්පල් එකක් චෙක් කරා, බඩ හරිය සාම්පල් එකක් චෙක් කරා. හැබැයි ඒක 100% අපිට සාක්ෂියක් හැටියට ගන්න බෑ කියලා. ඒ වගේම CCTV දර්ශනත් 100% ක්ලියර් නැහැ. ඒකේ හරි ක්ලැරිටි එකක් නැහැ. ඒක හරි සාක්ෂියක් හැටියට ගන්න බෑ කියලා. ඊට පස්සේ ඉන්දුනීසියාව පොලිසියෙන් ඕස්ට්‍රේලියාවට සම්බන්ධ කරගෙන අහනවා ඇයගේ මොකක් හරි කේසස්, ක්‍රිමිනල් කේසස් මොකක් හරි තියෙනවාද කියලා. අන්න එතකොට ඕස්ට්‍රේලියාව කියනවා අය බීමත්ව රියපැදවීම, තමාගේ බොයිෆ්‍රෙන්ඩ් මරන්න උත්සාහ කිරීම මේ වගේ හුඟක් දේවල් තියෙනවා. හැබැයි අපිට මේ සාක්ෂි ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් එක කොන්දේසියක් මත. අපි මේ සාක්ෂි දුන්නට පස්සේ කුමන හෝ හේතුවක් උඩ ජෙසිකා තමයි වැරදකරුවෝ කියලා තීරණය වුණා නම් කිසිම හේතුවක් උඩ මරණ දඬනය දෙන්න බෑ ඕස්ට්‍රේලියාවේ දින සාක්ෂිත් එක්ක. ඊට හේතුව තමයි ඕස්ට්‍රේලියාවේ මරණ දඬනය මේ වෙනකොට නැති කරලා තියෙන්නේ. ඒ කියන්නේ අහෝසි කරලා තියෙන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවෙන් පිටත් ඕස්ට්‍රේලියාවේ මොකක් හරි සාක්ෂියක් දුන්නත් ඒ සාක්ෂිය පදනම් කරගෙන තීන්දුවක් දෙනවා නම් එතනදිත් මරණ දඬනය දෙන්න බෑ කියන එක. මේකේ තියෙන සාක්ෂි එකතු කරලා බලනකොට බීමත්ව රියපැදවීම, ඒ වගේම තමගේ බොයිෆ්‍රෙන්ඩ්ව මරන්න උත්සාහ කිරීම මේ වගේ දේවල් සනාත වුණා. මිර්නාව මැරුවේ ජෙසිකා කියන එකට විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඊට පස්සේ තමයි උසාවියෙන් තීන්දුව කරනවා සයිකොලොජිස්ට් කෙනෙක් ගෙනල්ලා ජෙසිකාව ඉන්ටර්විව් කරලා බලන්න. ඇය ඇත්ත කියනවද බොරු කියනවද? මොකද්ද වෙන්නේ කියලා. අන්න එහෙම සයිකොලොජිස්ට්ලා කීප දෙනෙක් ජෙසිකාත් එක්ක ඉන්ටර්විව් එකක් කරලා බලනවා. ඒ කියන්නේ ඇයගෙන් ප්‍රශ්න කරලා බලනවා ඇය ඇත්ත කියනවද බොරු කියනවද? සාමාන්‍ය සයිකොලොජිස්ට්ලා ඇස් දෙක බලලා ඒ වගේම බොඩි ලැන්ග්වේජ් එක බලලා ඒගොල්ලෝ තීරණය කරනවා ඇත්ත කියනවද බොරු කියනවද කියලා. මේ සයිකොලොජිස්ට්ලා තුන්දෙනා වෙන වෙනම ජෙසිකාව ඉන්ටර්විව් කරනවා. ඉන්ටර්විව් කරාට පස්සේ මේගොල්ලෝ තුන්දෙනා කියපු එක දෙයක් තමයි තුන්දෙනාටම හරි විදිහටම එකම දේ හරි විදිහටම ඇය කියලා තියෙනවා. ඒ කියන්නේ ඇය දන්නවා මොකද්ද කියන්න ඕනේ කියන එක. හැබැයි මේගොල්ලෝ තුන්දෙනා කියපු තව එක දෙයක් තමයි ඇය බොරු කියන්නේ කියලා. ඇයට කොතනද කොහොමද අඬන්න ඕනේ කියන එක දන්නවා. කොතනද hina ඒ කියන්නේ ස්ටෝරි එක සම්පූර්ණයෙන් කියනකොට අඬන්න ඕන තැන්වල ඇය අඬනවා, hina වෙන්න ඕන තැන්වල ඇය hina වෙනවා. හැබැයි මේ හැම දෙයක්ම රංගපෑමක් කියලා මේ තුන්දෙනාම වාර්තාව දෙනවා උසාවියට. ඉතින් ඒ වාර්තා තුන බේස් කරගෙන ඇයට අවුරුදු 20ක සිරදඬුවමක් නියම කරන උසාවිය. හැබැයි මේ උසාවිය තීන්දුව දුන්නට පස්සේ ජෙසිකා කියන එක දෙයක් තමයි මම මිර්නාව මැරුවේ නැහැ. හැබැයි උසාවියේ තීන්දුවට මම ගරු කරනවා කියලා ඇය හිරේ යනවා. හැබැයි හිරේ ගියාට පස්සේ අවුරුදු 8යි මාස 7කින් ඇය නිදහස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය හිරේවා හොඳට හිටියොත් කිසිම වරද්දක් කරන්න නැතුව හරියට මේ නිලධාරීන් කියන දේවල් ඔක්කොම අහගෙන හිටියා නම් එහෙම ඔයාගේ දඬුවම් කාලය අඩු වෙනවා. ඉතින් අවුරුදු 20ක සිර දඬුවම අවුරුදු 8යි මාස 7කට අඩු වෙලා ඇය නිදහස් වෙලා එනවා. මම මේ වීඩියෝ කරන මේ වෙලාව වෙනකොටත් ඇය නිදහසේ ඉන්දුනීසියාවේ හරි ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි ඇය ඉන්නවා. ඉතින් මෙතන තියෙන විශාලතම ප්‍රශ්නේ තමයි ඇයි මැරුවේ මිර්නාව කියන එක. ඉතින් මෙතනදී කාරණා කීපයක් තියෙනවා. කොහොමද මානසිකව ඇය වැටිලා හිටියේ? ඒ වගේම ඇය මානසිකව වැටිලා ඉන්න වෙලාවක පැට්‍රික් එක්ක බ්‍රේක් නැත්තම් පැට්‍රික්ගේ ආදර සම්බන්ධතාවය නතර කරන්න කියපු එක දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම මිර්නාගේ වෙඩින් එකට අනිත් හැම යාළුවාටම ඉන්වයිට් කරා ආරාධනා කරා. හැබැයි ජෙසිකාට ආරාධනා කරේ නැහැ. ඒක තව එකක් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි ජෙසිකා මානසික පීඩනයක ඉන්නකොට ඇය එහෙලියක් හැටියට ඇයගේ ළඟ ඉඳලා තියෙන්න ඕනේ. ඇට්ලිස්ට් කෝල් එකක් දීලා හරි කතා කරන්න ඕනේ. හැබැයි ඇය කතා කරේ නැහැ. මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියන එක මේ වෙනකොට ඩවුට් එකක් විතරයි. ජෙසිකා විතරයි දන්නේ ඇයි මිර්නාව මැරුවේ කියන එක. ඉතින් සිංහධර්ම channel එකට දිගින් දිගටම ඉන්න අපේ සිංහපවුලේ සමාජිකයන්ට 1000ක් ස්තුතියි. ඉතින් කැනඩාවේ ඉන්න සිංහපවුලේ සමාජිකයෝ ඉන්නවා නම් එහෙම මේ ස්ක්‍රීන් එකේ පේන මේ නම්බර් එකට මට කතා කරන්න. මම මෙහි home and auto insurance එහෙම නැත්නම්
රක්ෂණය කරන සේල්ස් ඒජන්ට් කෙනෙක් හැටියට තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ කාර් එකේ ඉන්ෂුරන්ස් එක නැත්නම් ගෙදර ඉන්ෂුරන්ස් එක කරගන්න ඕනේ නම් එහෙම මට මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. සුබ දවසක්.